ඉතින් සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද අපි කතා කරමු වැඩක් පටන් ගන්න. නැත්නම් මොකක් හරි ඔයා හිතන දෙයක් පටන් ගන්න හොඳම වෙලාව මොකක්ද කියලා. ඇත්තටම ඔයා හිතන විදිහට මොකක්ද හොඳම වෙලාව? ගොඩක් අය Tamanට ඕන දේ පටන් ගන්න හොඳම වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම දැඩි විශ්වාසයක් දැනෙනකම්, වැඩි දැනුමක් ලැබෙනකම්, ඒ වගේම විශේෂයෙන්ම කීවොත් එයාලා හැමදේම හරි කියලා හිතනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඇත්ත කතාව තමයි හොඳම කාලේ ඉන්නේ කලාතුරකින්. හැම සාර්ථක ගමනක්ම ආරම්භ වෙලා තියෙන්නේ අවිනිශ්චිතතාවයකින්. තමන්ගේ ඉලක්ක සපුරා ගන්න පුද්ගලයන් මුල ඉඳලම හැමදේම තේරුම් ගත්ත අය නෙවෙයි. ඒගොල්ලෝ තමන් සූදානම නැති බව දැනුණත් තමන්ගේ පළමු පියවර කොහොම හරි අඩියක් හරි ඉස්සරහට තියපු අය. ඇත්තටම ඔයා කරන්න යන දේ ඔයා සූදානම් කියලා දැනෙන්න කලින් ඔයා ආරම්භ කරන එක ඒක ඔයාගේ දුර්වලතාවයක් නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට දෙයක් ඉගෙන ගැනීමට, නැත්නම් තමන්ගේ දෙයක් වර්ධනය කර ගැනීමට, තමන් කරන වැඩේ හරියට කිරීමට කැමැත්තක් තියෙනවා, උනන්දුවක් තියෙනවා කියන එක. ඇත්තටම ප්‍රගතිය කියන එක පැමිණෙන්නේ බලාගන්නකින් නෙවෙයි, ප්‍රගතිය කියන එක පැමිණෙන්නේ ක්‍රියාවෙන්. ඒ වගේම ඔයාට අවශ්‍ය කුසලතා, ඔයාට අවශ්‍ය විශ්වාසය සහ ඔයා හොයන අත්දැකීම් මේ සියල්ල ඔයාගේ ගමනේ ඉස්සරහට යනකොට ඔයාට නිකම්ම හම්බ වෙනවා. ඒ හින්දා ඔයා මොකක් හරි දෙයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඔයා මොකක් හරි ඉලක්කයකට යන්න හිතන් ඉන්නවා නම්, ඒ දේවල් පසුගාමී වෙන්නේ නැතුව, පැකිලෙන්නේ නැතුව පටන් ගන්න. ඒ නිසා හැම වෙලෙම හොඳම කාලය කියන එක එනකම් බලන් ඉන්න එපා. දැම්ම පටන් ගන්න. ඔයා ඉදිරියට යන ගමන් දියුණු වෙන්න. එහෙනම් මේ දේ ඔයාගේ මතක් කිරීම කරගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු.